සැලෙනා නුවන් කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ රන්දිට ආදරය ගැන තේරුම් ගන්න සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඇත්තටම රාදියව මුණ ගැහෙන්න වර්ෂා කොළඹින් එන්නේ ගොඩක් හිතේ අමාරුවේ. මොකද වර්ෂයට දැනගන්න ලැබෙනවා දහම් වගේම රන්දිත් ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආදරය කරනවා කියලා. මේක ගැන වර්ෂයට හොඳටම ඕන රන්දිගෙන්ම දැනගන්න. මොකද එයා ඒ ගැන පුංචි දේවල් ටිකක් දැනගෙන හිටියට ඇත්තටම ඒක ඇත්තද කියන්න දැනගෙන හිටියේ නැහැ. එයා හිතුවේ නැහැ දහම් එයාට කවදාවත් බොරු කරයි කියලා. ඉතින් ඒ ගැන එයාට දැනගන්න උවමනාවට තමයි වර්ෂා රන්දිගේ ගෙදරට එන්නේ. ඉතින් ඒ ආවට පස්සේ රන්දි එක්ක ඇත්තටම බොහොම හොඳින් තමයි කතා කරන්නේ. නමුත් දෙන්නටම ගොඩක් හිතේ වේදනාවක් තියෙනවා. රන්දිත් මේ වෙලාවේ වර්ෂයට ඇත්ත කියන්න වෙන්නේ එයාට කරගන්න දෙයක් නැති වෙනවා වර්ෂා අහන දේවල් වලට. මොකද මේ වෙලාවෙත් බොරු කියලා ඒ ප්‍රශ්නේ දුරදිගේ යවා ගන්න රන්දි බය වෙනවා. මොකද දහම්ට මේ වෙලාවේ කරදරයක් සිද්ධ වෙලා නම් මේ කියන බොරු දේවල් වලිනුත් එයාට තවත් ගැටලුවක් ඇති වෙන බව රන්දි විශ්වාස කරන නිසා තමයි වර්ෂා එක්ක මේ හැම ඇත්තක්ම කිව්වේ. ඉතින් ඒ වෙලාවේදී වර්ෂා හැසිරුණු විදිය වර්ෂා කොච්චර දහම්ට ආදරේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා රන්දිට. ඉතින් මේ වෙලාවේ රන්දි හිතනවා කීයටවත් දහම් අයියට වර්ෂා මිස් නැති වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ කියලා. එයා ඒ වෙලාවේදී තේරුම් ගන්නවා ඒ දෙන්න කොච්චර ආදරය කරනවද කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට ආදරෙන් ඉන්න මෙයා අනිවාර්යෙන්ම මෙයාගේ ආදරේ පරිත්‍යාග කරලා පැත්තකට වෙනවා. ඉතින් මේ විදියට රසවත් කොටස් කීපයක්ම ඉදිරියේදී එන්න පුළුවන්. අනිවාර්යෙන්ම වර්ෂායි දහම් එකතු වෙනවා අපිට බලන්න පුළුවන්. වගේම වර්ෂා ගොඩක්ම උදව් කරයි දහම්ට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. ඉතින් මේ හැමෝම බොහොම සතුටින් දහම් මුණ ගැහුණාම ජීවත් වෙන්න ඉඩ ප්‍රස්තාව හදා ගනිවි. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.